ඔයාලව අදත් ආදරයෙන් ශ්‍රී ලංකා රන්තිවල vlogs වලට පිළිගන්නවා. මේ අපි යන්න ආස පොඩි ගමන්. හැබැයි අපි අද යන්නේ අලුත් තැනකට. ඔයාලා thumbnail එකේ දැක්කා වගේම කොළඹ අලුත්ම attraction එක Food Harbour Port City. ඒකට තමයි අද අපි යන්නේ. එහෙනම් එන්න යමු මාත් එක්ක. මේ 2026 ජනවාරි අන්තිම Food Harbour එක ඕපන් කරලා වැඩි දවසක් නැහැ අපි යනකොට. වීඩියෝ එක ගේන්න ටිකක් පරක් වුණා. Food Harbour එක තියෙන්නේ Port City එකේමයි. ඔයාලට Port City එකට ඇතුළු වුණාම ලේසියෙන්ම මෙතනට යන්න පුළුවන්. එන්ට්‍රන්ස් එක හරිම ලස්සනයි, මාර ඇට්‍රැක්ටිව් විදියට තියෙන්නේ. එතන ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. මේ Food Harbour එකේ මේන් පාර්ට් එක තමයි food and beverages. එතකොට අපි කොහේ හරි කන්න යනකොට අපිට සමහරවිට ලොකු ප්‍රශ්නයක් මේ පාකින් කියන්නේ. කායක කොහේ හරි දාලා අපි ගොඩක් දුර පයින් යන්න ඕනි. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඔයාලා මෙතනට එනවා නම් ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන මේන් එන්ට්‍රන්ස් එක දැනගත්තු විදිහට මේකට එන්ට්‍රන්ස් කීපයක්ම තියෙනවා. මේ වුණාට දැනට වැඩිපුර පාවිච්චි වෙන මේ පැත්ත මේකේ විශේෂත්වයක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ එන්ට්‍රන්ස් එකේ උඩට යන්න. එතනට ගියාම ලස්සන view එකක් කොළඹ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ තැන කොච්චර වැදගත් තැනක්ද කියලා. එක පැත්තකින් කොළඹ නගරය, අනිත් පැත්තෙන් තරුපන්තියේ හෝටල්, තව පැත්තකින් ගෝල්ෆ් ෆේස් එක, අනිත් පැත්තෙන් පෝර්ට් සිටි එක, ඉන්දියන් සාගරය. මෙතන හරිම මාර ලස්සන තැනක්. ඒ හැම තැනම බලා ගන්න පුළුවන්. මේක උඩට ගියාම ලස්සන view එකක් තියෙනවා. මේ තියෙන ඇතුළට ගියාම ඔයාලට ඇතුළ පේන විදිය. මේක ඩිසයින් කරලා තියෙන විදිය නම් එක්සලන්ට්. මෙතන මේ ෆුඩ් ස්ටෝල්ස් ඔක්කොම වගේ ඕපන් වෙලා තියෙන්නේ ඕපන් ස්පේස් එකකට. ඒ ඕපන් ස්පේස් එකත් හරිම ලස්සනට ඒගොල්ලෝ ෆොටෝස් ගන්න පුළුවන් ලොකේෂන්ස් තියෙනවා. ඒ වගේ මාර වයිබ්‍රන්ට් එකක් මෙතන තියෙන්නේ. ඕපන් ස්පේස් එකත් එක්ක හරිම ලස්සන එන්ජොයි කරන්න පුළුවන් ස්පේස් එකක්. මෙතන මේ පුටු තියලා තියෙන විදිහ වෙනම රටකට ගියා වගේ ෆීලින් එකක් එන්නේ. පොඩ්ඩක් ඩුබායි ෆීලින් එකක් එන්නේ. මෙතන ඩිසයින් වෙලා තියෙන්නෙම කාලා බීලා එන්ජොයි කරන්න. අපි ගියේ ටිකක් හවස. ඔයාලා රෑට වගේ යනවා නම් මෙතන මියුසිකල් ඉවෙන්ට්ස්, ඩාන්සින්, ඒ වගේ මේ ලයිට්ස් දාලා එතන වෙනමම වයිබ් එකක් තියෙන රෑට එන්ජොයි කරන්නම තමයි. දැන් බබාලට උනත් දුවලා පැනලා සෙල්ලම් කරන්න, ඊට පස්සේ මොන හරි කන්න, ඒ හවස් වරුව ගෙවන්න හොඳම ලොකේෂන් එකක් කොළඹ තියෙන. මට දැනගන්න හම්බුන විදිහට මේ තියෙන ෆුඩ් ස්ටෝල්ස් ටෙම්පරරි විදිහට තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මෙයාලට අවුරුද්දකින් දෙකකින් වගේ මේ ෆුඩ් ස්ටෝල්ස් වල තියෙන ඩිසයින් එක, ආකිටෙක්චර් එක ඒවා වෙනස් කරන්න පුළුවන්. මේ යූස් කරලා තියෙන කොමන් ඒරියා එකට එයාලා යූස් කරලා තියෙන මැටීරියල් එක උනත් හරිම වෙනස්. ඒක හරි ලස්සනයි, හරිම කලර්ෆුල්. එතකොට මේ මං ඉස්සෙල්ලා කිව්වා මේ රෙස්ටොරන්ට්ස් ඔක්කොම ඕපන් ස්පේස් එකට තමයි ඕපන් වෙලා තියෙන්නේ. දැකපු විදියට හැම ෆුඩ් ස්ටෝල් එකකටම අවුට්ඩෝර් ස්පේස් එකක් තියෙනවා. එතකොට ඒක යාලට ඕනි විදියට ඩිසයින් කරගන්න පුළුවන්. මේ රෙස්ටොරන්ට්ස් ගොඩක් ගිහිලා තියෙන බොක්ස් මොඩියුල් එකකට ඔක්කොම එක වගේ. හරිම කලර්ෆුල්. මේ පේනවනේ තියෙන කලර්ස් මාර කලර්ෆුල්. ඉතින් අපිත් පොඩ්ඩක් ඇවිදලා බලලා එක තැනකට ගියා කන්න. ඇත්තටම ගොඩක් කට්ටිය ඒ වෙනකොටත් ඇවිල්ලා හිටියා. සමහර ෆුඩ් ස්ටෝල්ස් වල අපිට කන්න යන්න ඉඩ නැහැ. ඒවා ඒ තරම් පැක් වෙලා තිබ්බේ. ඒ ඕපන් කරලා වැඩි දවසක් නැහැ. ඇත්තටම අපි යනකොට මේ ඉතින් අපිත් මොනවා හරි කන්න කියලා බැලුවේ පොඩි දෙයක්. අපිට ඒ වෙලෙච්ච ලොකු බඩගින්නක් තිබ්බෙත් නැහැ. අපි ගියපු තැන උඩ නම් ඉඩ තිබුණා. ඒක නිසා අපි එතනින් බර්ගර්ස් try කරන්න හිතුවා. කලින් ගියපු තැනක් නෙමෙයි. එමුණා try කරලා බලන්න හිතුවා. ඇත්තටම කෑම හොඳයි. මේ උඩට පේන view එක. මේ තියෙන lights මේවා රැයට දැම්මම මාර ලස්සන ඇති කියලා මට හිතුණා. දවසක රැයටත් ගිහිල්ලා බලන්න ඕනේ. මේ තියෙන්නේ අපි ගත්තු කෑම. මට දැන් නම් ගණන් මතක නැහැ. හැබැයි ලොකු ගාණක් නම් ගියේ නැහැ. එළිය ගණන්ම වගේ තමයි ඇතුලේ තියෙන්නේ. එහෙම ලොකු වෙනසක් නැහැ. මම හිතන්නේ එළියේ තියෙන ගණන්ම තමයි ඇතුලේ තියෙන්නේ.
අපි ඉතින් පුරුදු වෙලා ඉන්නේ එළියට බැස්සොත් කන්නනේ. අන්න ඒ කන්සෙප්ට් එක අල්ලලා තමයි මේ තැන් ඩිසයින් වෙලා තියෙන්නේ. ඇත්තටම ඉතින් ඒ වගේ තැන් මේ වගේ තැන් හැදෙන එක ඇත්තටම ටුවරිසම් වලට උනත් හොඳයි. දැන් ටුවරිස්ට්ලාට උනත් යාලට කොළඹ ඇවිදිනකොට කන්න බොන්න තැන් වෙනස් තැන් හොයනකොට මේ වගේ තැන් වෙනස් තැන් හැදෙන එක මම හිතනවා අපේ රටටත් හොඳ දෙයක්. අපේ රටේ ලංකාවේ ඉන්න අපිටත් හොඳයි. ලංකාව බලන්න එන ටුවරිස්ට්ලාටත් හොඳයි. මොකද යාලත් ආසයිනේ මේ වගේ ඇට්‍රැක්ෂන්ස් තියෙනවනම්. අපි කාලේ යනකොට ලස්සන සන්සෙට් එකක් ඒ වෙලාවේ සන්සෙට් එකට අහස ලෑස්ති වෙනවා. මට හරිය ඕනකම තිබ්බ සන්සෙට් එක. ඒකට අපිට ගෙදර එන්නත් ඕන වෙලා තිබුණේ ඒ වෙලාවේ. හරිම ලස්සනයි සන්සෙට් එක ඔයගලන්ට පේනවා. තව ටිකක් වෙලා අපිට ඉන්න පුළුවන් වුණා නම් පෝට් සිටි එකේදී අපිට ලස්සන සන්සෙට් එකක් කැප්චර් කරගන්න තිබ්බා. කමක් නැහැ අපි තව දවසක ඇවිල්ලා ඒකත් බලමු. පෝට් සිටි එකට සන්සෙට් එක ලස්සනට පේනවා. සන්සෙට් එක බලන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් ඒ ඉර බහින වෙලාව අල්ලලා පෝට් සිටි එක පැත්තේ යන්න. මේ වගේ පුංචි ගමන් අපේ ජීවිතවලට ඕනි. දවස් 7ම අපේ හීන පස්සේ දුවලා අපිට හරි මහන්සියනේ. ඉතින් ඉඳලා හිටලා හරි මේ වගේ පුංචි ගමන් ඔයාලගේ පවුලටත් එකතු කරගන්න. මේ වගේ පුංචි ගමනක් යන්න ලොකු වියදමක් යන්නෙත් නෑනේ. හැබැයි ඒකෙන් එන රිසල්ට් එක අපේ ජීවිත කාලෙටම අපිට ලස්සන මතකයක් වගේම අපේ පුංචි දරුවන්ටත් මේක ලස්සන මතකයක් වෙයි. මොකද එයාලා හැමදාම ඔයාලා ගාව ඔහොම ගමන් යන්නේ ඉන්නේ නැහැ. එයාලා යාළගේ ලෝක හොයාගෙන යනවා. ඉතින් ඔයාලා ගාව ඔයාලගේ දරුවෝ ටික ඉන්න කාලේ එයාලත් එක්ක පුළුවන් තරම් ඇවිදින්න. සතුටින් ඉන්න. සතුටු මතක හැමෝටම එකතු කරගන්න. අපේ එක පුංචි ගමනක් ඉවර වුණේ මෙන්න මේ විදියට. එහෙනම් තවත් ලස්සන ගමනකින් ඔයාලව හම්බ වෙන්න ඉක්මනටම එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඩිලංකා රන්දිවල vlog සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සතුටෙන් ඉන්න, ආදරෙන් ඉන්න. මම ගිහින් එන්නම්. මම ඩිලංකා.